good morning කට්ටියටම. ඉතින් මොන අදත් ලස්සන සංචාරයක් යන්න කියලා හදන්නේ. වෙනද වගේම අපි ටිකක් ඉන්නවා මාත් එක්ක. අද නම් ඉතින් කැම්පින් එකක් නෙවෙයිනේ. අද අපි යනවා ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන දියැලක් වෙච්ච මේ ගෝපගම නැල්ල බලන්න යන්නේ. ඒ වගේම අපේ තව යාළුවෙක් යනවා. එයා ඉස්සරහින් සෙට් වෙන්නේ. Google වෙනවා නම් Google Map දාන් ආව නම් හරි. අපි එහෙනම් යන්න පිටත් වෙමු. වැඩි විස්තර ගිහිල්ලාම කතා කරමු. අපේ යාළුවත් සෙට් වුණා. දැන් අපි යන ගමන් ඉන්නේ අර පාරෙන් ඇවිල්ලා වමටනේ දාන්න ඕනේ. ඒ කියන්නේ හන්දිය පැත්තෙන් ඇවිල්ලා. ආ. දුරයි මෙහෙන්ද? ඔව් අපිට ඉතින් හරියට නෑ. ඔව්නේ. ලොකෝට වහින ඇස්සක් නෙමෙයි වන් තියෙන්නේ. නෑ ඕක විනාඩි 5ක් ඇස්සක් නැවතිනවා. ඔන්න එහෙනම් අපි ආව බෝපගම ඇල්ල ගාවට. මාර ලස්සන ප්ලේස් එකක්. පොඩි වෙහෙ පොදකුත් යනවා. සද්ද එනවා නේ. මේ පඩියෙමත් දාලා තියෙනවා මොකද? මේ කට්ටියට බහැලා නන්නේ. ආන්න ලස්සනයි.
මේ ඇල්ල ගැන කතා කරොත් මේ ඇල්ල අයිති වෙන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝපගම කියන ග්‍රාමයට. ඒ වගේම මේ ඇල්ලට අලගියවන්න ඇල්ල කියලා කියනවලු. කොහොමවත් ඉතින් හරිම ලස්සන පුංචි දිය ඇල්ලක්. මේ ඇල්ල ගත්තොත් මීටර 4ක් වගේ උසයි. ඒ වගේම මේ ඇල්ල ආරම්භ වෙනවා කියන්නේ කැන්දලන්ද වතුයායේ ජලඋල්පත් වලින්. ඉතින් ඇල්ල ගාවින් ටිකක් උඩට ආවම මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා මේ හෙලිකසල දැමීමෙන් වළකින්න කියලා. ඒත් එක්කම වම් අත පැත්තට තියෙනවා මේ පල්ලෙහාට පොඩි පාරක්. මේ ඒ පාරේ තමයි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. පොඩි වයිබ් එකක් තියෙනවා නේද? ඔන්න ඉතින් ආයෙ වැස්ස පටන් ගත්තා. අද නම් දවස වයින් පාටක් තියෙනවා. වැස්ස කෙලියා. බැන්නක් මැරෙනවා අද මෙතන මරුවා. ඉතින් අපි නාලිවරේදීම වැස්ස වැඩි කරා. දැන් නම් මෙතන ඉන්න අමාරුයි. අපි යන්න කියලා හදන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ එන්න බෝපගම ඇල්ල බලන්න. මේක ඇවිල්ලා මාර කාම් ප්ලේස් එකක්. හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වය එක්ස්පීරියන්ස් කරන්න. වීඩියෝ කොහොමද නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහසක් විදියට. ඉතින් ඉස්සරහට කැම්පින් එකකම සෙට් වෙමු. හැමෝටම ජය වේවා. අපි යමු නේද මචං? යන්නේ.